LDD එකෙන් අල්ලගත්ත බෝරු 12 පොට්ටු එතන තුනක් තියෙනවා. ඊට පස්සේ මේකෙන් තියෙනවා COC බෝල් රයිෆල් ලැප්ටොප් රයිෆල් කියලා. ඊට පස්සේ ඒ තුන්වෙනිට තියෙනවා මැෂින් ගන් එක කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා අවි තුනක් තියෙනවා. ඒ T50 අවි වලට තමයි ඒ අවි තුන ඈත් වෙන්නේ. එතකොට මාක් 1, මාක් 2, මාක් 3 කියලා තමයි ඒ අවි තුන හඳුන්වන්නේ. එතකොට මුලින්ම තියෙනවා ලී බට් එක. ඒ කියන්නේ ඒකේ අපිට සාමාන්‍ය සතුරෙකු විනාශ කිරීම සඳහා ක්‍රම තුනක් භාවිත කරන්න පුළුවන්. හදිස්සියෝ අපි විද්‍යාන යනකොට අපේ සතුරන් නැති වෙනත් එහෙම ඒකේ තියෙනවා බුලක් වගේ එකක්. ඒකට අපි යවුල කියලා තමයි කියන්නේ. ඒකෙන් ඇනලා අඩපණ කරගන්න පුළුවන්. ඊට අමතරව ලී බට් කොටසෙන් ගහලා අඩපණ කරගැනීම හැකියාවක් තියෙනවා. එතකොට ඒ අවිය තුනම මම කියන්නේ මම කෙටියෙන් විස්තර කරන්නේ. එතකොට උපරිම ප්‍රතිබලදායක දුර මීටර 800ක් වෙඩි තියන්න පුළුවන්. එතකොට ඒ කාණ්ඩ වශයෙන් බෙදෙනවා මීටර 300, මීටර 100 ඒ වගේ. එතකොට මීටර 300ක් ඇතුළත සාමාන්‍ය සතුරෙක් අඩපණ වීමක් තමයි ගොඩාක් දුරට වෙන්නේ. කියන මරණාසන්න ආසන්න තැනකට වැදුනොත් මැරෙනවා. නමුත් එහෙම නෙවෙයි මීටර 100ක් ඇතුළත වැදුනොත් අනිවාර්යයෙන්ම එයා මැරෙනවා. එතකොට ඒ ආවි අතර වශයෙන් එකෙන් තනි උණ්ඩ සහ පොකුරුණ්ඩ වෙඩි තියන්න පුළුවන්. හරිද? ඒක තනි උණ්ඩ කියන්නේ අපි එක ගාන වෙඩි තියන්න පුළුවන්. ඊට පස්සේ උණ්ඩ දෙක ගාන වෙඩි තියන්න පුළුවන්. එතකොට පතරොන් 30ම වෙඩි තියන්න පුළුවන්. එතකොට ඒ ගාවියක් ගත්තට පස්සේ මැගසින් 4ක් ඉසු වෙනවා. පතරොන් 120ක් ඉසු වෙනවා. එතකොට ඒ පතරොන් 30ම තමයි අපිට මැග්ගියම වල වෙඩි තියන්න පුළුවන්. පතරොන් දෙක ගානේ එක ගානේ සම්පූර්ණම බර්ස්ට් එක කියලා අපි දාලා වෙඩි දිනවා. එතකොට පතරොන් 30ම දෙන්නම හැකියාවක් තියෙනවා. එතකොට මේ පිට ගත්තට පස්සේ මෙතන මේ අර වෘත්ත ගහට හැපෙච්ච අවි දෙකක් තියෙනවා. ඒ දෙක නම් මේ අපේ ස්කෝල්ඩ් එක කියන්නේ ප්‍රභු ස්කෝල්ඩ් වශයෙන් තමයි අවි දෙක දැනට පාවිච්චි කරනවා. එතකොට මෙතන මේ අවි හතරක් තියෙන එකම જાතියේ. එතකොට T81 කියලා තමයි කියන්නේ. එතකොට ඒක අපි LMG අවියකට සාමාන්‍ය තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට ඉස්සරහින් තියෙනවා බයිපෝට් කියලා. ඒ දෙක ඒකට කියනවා අපි බයිපෝට් කියලා. එතකොට ඒකටත් අර වගේ මැගසින් එකක් තමයි ගහන්න තියෙන්නේ. පතරොන් 30ක් පුරවන මැගසින් එකක් තමයි ලෝඩ් කරන්න තියෙන්නේ. ඒකේ වුණාට මුලින්ම හඳුන්වලා තියෙන්නේ අපේ තියෙන කණ්ඩාවියක් කියලා LMG අවියක් කියලා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ ආදේශකයක් වශයෙන්. එතකොට සාමාන්‍ය දැන් අපේ අර අවි ගත්තට පස්සේ අපි මේ විදිහට උරහිසට අරගෙන ඉල්ල තමයි වෙඩි තියන්නේ. එතකොට අපිට පොඩි ගැස්මක් තියෙනවා, බැක් ප්‍රෙෂර් එක තියෙනවා. ඒ හින්දා නමුත් මේක අඩුයි. අඩු කියන්නේ ඒ බයිපෝට් දෙක බිම තියලා වෙලා අපි බිම දිගා වෙලා ඉල්ල අරගෙන වෙඩි තිබ්බට පස්සේ අපිට ඒ අර බයිපෝට් දෙකෙන් ගොඩක් බර අල්ලා හිටිනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඊට පස්සේ ස්නයිපර් ගන්නක් තියෙනවා. එතකොට මේ ස්නයිපර් ගන්න එක ගත්තට පස්සේ හැම සෝල්ජර්ස් කෙනෙකුටම පාවිච්චි කරන්න බෑ. එයාලා විශේෂ පුහුණුවක් කරලා වෙලා ඒ පුහුණුවෙන් පාස් වෙන සමත් වෙන කට්ටිය පමණයි ස්නයිපර් අවියක් පාවිච්චි කරන්නේ. එතකොට සාමාන්‍ය ස්නයිපර් අවියක් ගත්තට පස්සේ ඒක අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ උණ්ඩ 10ක් වෙඩි තිබ්බොත් සතුරෝ 10 දෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හේතුව කියන්නේ එක උණ්ඩයක්වත් අපතේ නෑ. හරියටම නිවැරදිව ටාගට් එක අරගෙන වෙඩි දෙපීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මෙතන ඉඳලා මේක රේන්ජ් එක මේක කියනවා 1200ක් දුර තියන්න පුළුවන්. 1200ක් තමයි ජැජ් කරලා තියෙන්නේ. නමුත් ඒක උලඟේ වේගයත් එක්ක වෙනස් වීමේ හැකියාව තියෙනවා. මේ හැම අවයවකම එහෙමයි. එයාලා ජැජ් කරලා තියෙනවා මේක උඩරම මීටර 800ක් වෙඩි තියන්න පුළුවන් කියන එක. නමුත් ඒක ඒ 800 උණ්ඩේ මේ විනිවිද මේ විදිය ඕපන් එක පමණයි. අපිට ප්‍රායෝගිකව ගත්තට පස්සේ භූමිය ඇතුලේ කැලේ ඇතුලේ ඒක කරන්න බෑ. ඒ කියන්නේ මොකද ගස් කොළන් තියෙනවා, ගල් තියෙනවා, මේවා තියෙනවා. ඒ හින්දා ඒක නිවැරදිවම මීටර 800ක් මීටර 300ක් යනවා කියන එක අපිට නිගමනය කරන්න බෑ. බාධාකින් තොරව තමයි යන්නේ. ඒතකොට මේ ටික තියෙනවා. ඒ ටික අපි සුළු යාන්ත්‍රික වලට තමයි අයත් වෙන්නේ. එතකොට සුළු යාන්ත්‍රික කියන්නේ එතකොට ඒවා බරාවි. එතකොට අරවඩ මැගසින් එක තමයි කවන්නේ. මේකට පතරොම් වැල තමයි දාන්නේ. එතකොට අරාවි වලට වැඩි වෙඩි බලයක් මේ අවි වලින් තියන්න පුළුවන්. හරිද? එතකොට මෙතන ඉඳලා මෙතන මේ ලොකු හතරක් තියෙනවා. ඒ හතර හතරත් එහෙමයි. ඒ අපි ගොඩක් පරිහරණය කරුවේ මේ විකෙන් තමයි බෝට්ටු වලට එහෙමයි කියලා පාවිච්චි කරේ. සාමාන්‍ය කැලේ ආහාර මේ ඇතුලේ කරයි යන්න බෑ. මොකද බරයි කිලෝ 90ක් විතර වගේ බර තියෙනවා. ඒක මේ අපි ගත්තට පස්සේ කිලෝමීටර් 4ක් වගේ දුර ඉදි කියන්න පුළුවන්. ඒකටත් පතරොම් වෙලා තමයි දාන්නේ. ඒක සාමාන්‍ය විනාඩියකට පතරොම් 600ක් වගේ කියන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා මේවා LDT එකේවා. මේවට කියන පැටල් ගන් කියලා තමයි කියන්නේ මේ දෙකට. LDT. ඔව්, ප්‍රස්තාවය. ඔබලා අල්ලගත්තේ ඒවා. එතකොට මේක බැරල් 2, මේක බැරල් 4. එතකොට මේ දෙකෙන්ම
ඔය යාටාප් වලට අනම්මන පිළිදෙමිය හැකියාව තියෙනවා. එතකොට මේ අලි දෙකම සම්පූර්ණයෙන්ම වට කරකවලා ඉලා පිට තියන්න පුළුවන් උස් පහත් වෙලා. එතකොට ඉස්සරහක තියෙන මල්ටි බැරල් එක. ඒක අපේ මේකේ පාවිච්චි කරලා එතකොට මේක බැරල් 30යි. එතකොට මේකේ උණ්ඩ 30ක් පිට වෙනවා. එතකොට සාමාන්‍ය මේකේ උඩම දුර කිලෝමීටර් 20ක් දුර යනවා. සපේ තියන්න පුළුවන්. එතකොට මේකේ උණ්ඩ වැටෙන්නේ 6 සෙක්ටර් එක තමයි තනියෙන් වැටෙන්නේ. එතකොට ඒ තනි උණ්ඩ බෝම්බයක් පුපුරනවා කියන්නේ මීටර් 450කට වගේ කලයක් සම්පූර්ණ විනාශ වෙනවා. එතකොට මේ උණ්ඩ දිහම ගිහිලා බ්ලාස්ට් වෙනවා කියන්නේ කැලිය ඇතුලේ කිලෝමීටර් එක කියලා පවර්. කිලෝමීටර් එකකට දෙන්න ඕනේ. එහාට තියෙනවා රම්බෝඩ් මේ දීගෙන ආයෙත් කරලා Filled with fireflies, you gaze at me with open eyes. The night is falling soft and deep. It's time for you to go to sleep. I see you want to sympathize. You gaze at me with open eyes. The king can all his treasures keep, for all I want is you to sleep. Sleep, 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 my love, that's what I'm dreaming of. My babe, my love, my babe, my love. The stars are pinning up the skies. You gaze at me with open eyes. The queen can all her jewels keep, for all I want is you to sleep. Sleep, 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 my love, that's what I'm dreaming of. My babe, my love, my babe, my love. You'll grow up happy, strong